මොකන්ද පදලි කරන්නේ යන්නේ? මේකම විදියට සීම මස් හරියක් මේකම හරිය ප්‍රසිද්ධයි සීම මස් හරියට. මේකම ප්‍රදේශයේ කියන්නේ මස් මේක පොලාට. අපි මේකම ආරිට. ඔව් මස් එක හදන්න හදන්නේ මේ මස් කිලෝ එකමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් අපිට ගන්න තියෙනවා. ඒ මස් එකට අපි නිරිස් කුඩු ටික, ගන්ධ කුඩු ටික. අද මොකද කරන්නේ? ඒ ඔක්කොම අපි ඉතින් අතරලා අරගෙන මේකට බලන්න කරලා තියෙන මුල පහ කුඩු ටික කළු කරලා අරන් තියෙන්නේ. අපි මේකට මේ තෙල් පාවිච්චි කරන බොහොම අඩුයි. මොකද මේ උණු මස් වල අපි ගාව තියෙනවා ඇති වෙන්න තෙල්. උණු මස් තෙල් ප්‍රමාණයක් අරන් හොඳ උණු මස් ටිකක් තියෙන්නේ. ලංකාවේ කියන උණු මස් එකක්. අපි මේක ඉස්සර වෙලා මේ පෑන් එකේ පොඩ්ඩක් රොටි කරගන්නවා. අපි සාමාන්‍යයෙන් මේක මේ ගෙදර උයන විදියට නම් උයන්නේ මැටි ඇතිලියක. මැටි ඇතිලියකට දාලා මේ ඔක්කොම එකට අත ගාලා තමයි අපි වතුර ඉඳලා තියන්නේ. මේ උඩ මුලින් රත් වෙච්ච මේ පෑන් එකට අපි මේ උණු මස් එක දාලා උණු මස් එකේ තෙල් ටික උනනවා. ඒ තෙල් ටික උනන කරලා අපි මේක හොඳට මේ බඳ ගන්නවා තෙල් නැතුව. අපි මේක තරම් කරනකොට මේ අපේ කඩු කුඹුර එක තව පොඩ්ඩක් කළු පාට වෙලා එනවා. මේකට මේ සමතරව තෙල් එකතු කරුවොත් අපේ උණු මස් එකේ ගොඩක් තෙල් වැඩි වෙනවා. තෙල් බොහොම අඩු වෙන විදිහට තමයි මේ කරන්නේ. මේ වෙනවනේ. ඔය මේ පෑන් එකේ අඩි අල්ලනවා. පෑන් එකේ අඩි අල්ලන එක දාන්න. ඒක මස් එක කලවම් වෙලා යනකොට කළු පාට කුඹුරු උණු මස් හරියක් බවට පත් වෙනවා. ප්‍රථම මූලික අවශ්‍යතාවය තමයි අපි මේකට තෙල් එකතු නොකර මේ හරිය සාදා ගන්න ආකාරය තමයි අපි කියලා දෙන්නේ. අපි මේ සිහින ලියලා ලුණු ටිකක් රම්පා කරපින්ට ටිකක් සුදු ලුණු ටිකක් අමුමිරිස් කරල් මාතරක් මේ සියල්ලම අවශ්‍ය කරන දේවල් මේකට එකතු කරගන්නවා. එතකොට මේ රම්පා කරපින්ට ලුණු ටිකක් අර ලුණු මස් එක්ක හොඳට දැදිලා ඒක රස හොඳට ලුණු මස් එකට දාලා පදමට එනවා. අන්න ප්‍රේම ඇති අපි මේ ධර්මික අඩිය ගත්තොත් මේ අඩිය තාම පිටේවත් අරගෙන නැහැ. ඒ කියන්නේ අපි මේ පිට වෙනකොට ඒ උණු මස් වල තියෙන තෙල් ගතිය මේ රත් වෙනකොට එළියට ඇවිල්ලා ඒ තෙල්ෙන් තමයි අපි මේ උණු මස් හරිය වැඩ කරන්නේ. රෝත වෙන්නේ. කුඩු ගන්නද? ඒකට අපි කණු කුඩු දාන්න තියෙන්නේ. මොකද අපි මේක මේ කරනවා කියන්නේ මේක බොහොම මේ එකමුතුවක් කියන්නේ අපේ කුස්සේ කට්ටියගේ බුද්ධදී මල්ලි ඉන්නවා අතනේ ඒ බුද්ධදී මල්ලි මස් ටික කපලා දෙනවා අපිට හොඳ රහට උණා පුරුමට යාගේ කට් එක හොඳ නැත්නම් අපිට මේ කරිය රසට ගන්න බෑ ඔච්චර හොඳට ඉවත් මේ කට් එක තමයි තියෙන්න ඕනේ එතකොට කපුලන්ග මල්ලිගේ සීසන් එක තියෙනවා එතකොට ලුණු ඔයගොල්ලන්ට පේනවා අර වෙන්න අඩිය අල්ලන්න ඒක තත් එකට අවිල්ලා නැහැ මොකක්ද පේනවා ලස්සනට අර මේකේ අර තෙල් දාන්න නැතුව මේක මේ හොඳට පෑන් එකේ සෝට වුණාම යාට ආවේ නික කළු පාටක් නෝ පේනවා නේද කළු පාට ලස්සන කළු පාටක් පොඩක් මේක මේ තෙල් කරලා බලමු ලුණු ගතිය කොහමද මිරිස් ආර කොහමද මාර සීසන් එකේ චතුරාර්ය ගියා ආයෙත් දෙපාර ලුණු දාන්න ඕන නම් කොල්ලගේ වැඩ නේ මේක කියන්නේ ටීම් වර්ක් කියලා කරනකොට තමයි වැඩ හොඳ ප්‍රැක්ටිස් වෙන්නේ අද කොහොමද තර දෙන්නේ ලුණු හොඳට ඇති මේක සම්බිලා දෙන්නේ මෙහෙම පොඩක් මේක ජින්දර පොඩක් අඩු කරලා ආයෙත් අර වහලා දෙනවා මේක පොඩක් හින්දෙන්න හොඳ පොඩක් උකු වෙලා ගණකම් වෙලා ඉන්න බඩු මේකට මේ සාමාන්‍ය කංකාවේ කරි ගන්නකොට දොරකණ්ඩ අපිට දොරකා ටිකක් දානවා අපිට මේ අවස්ථාවේදී දොරකා ටිකක් හොයාගන්න අමාරු නා ටිකව සියඹලා තියෙනවා සියඹලා පොර ටිකක් දානවා සියඹලාට කීපයකට අපි එකතු කරගන්නවා මේක මේ අමුරක් දෙනවා සියඹලාට එකතු කරගත්තාම හරිදා ආයයි බත් මරන්න කරි සක්සස් වෙලා තියෙන්නේ කොල්ලන්ට මේ ඕෆ් කරමු නේද දැන් හොඳට ඉඳලා හොඳ මට්ටමට ඉඳලා හරි හොඳට වැටිලා රතු පාට මිරිස් දැල්ලක් එහෙම වැටලා තියෙනවා ලස්සනට ඒ ගම්බු ඌරා මෙන්න ඉතින් ඌරා නම් ඌරා මට සීරි ඌරා නම් ඌරා තමයි ෂෙප්නේ කළුතරත් මේ ටයිම් දාන්නේ නිකම් තරන්න යන්නේ නැහැ ෂෙප්නේ මේක මේ ගම්බුරෙක් ඈ ඒ කොහොමද පංචක කෑල්ලක් කියනද අම්මලා නාපොට්ටක් ගන්න ඈ මට ස්ක්‍රීන් නේ කියලා වැඩක් නැහැ අපේ රෝස් පාන් තියලා නේද ඔය රෝස් පාන් නම් දිනු ෂෙප් අපේ බෙන්දරේ උදේ රෝස් පාන් ගන්නවා රෝස් පාන් දෙක ගඩි කරට අල්ලන්න මං ගන්න ෂෙප් රෝස් පාන් ටිකක් අපේ අද බාරකට යනවද ආරකට යනවා නම් කියාව බඩු තමයි ආරකට යනවා නම් ඉතින් කියාව බඩු චොට්ටයක් ගාලා ඉතින් ආයේ මොනවාද නේද